යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ටිකක් පරක්කු වුණා මේ සැරේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න. ඉතින් ටික දවසක් වෙනවා මේ බ්ලොග් එක කරලා. ඒ වුණාට අද තමයි ඔන්න ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ අපේ ඉස්කෝලේ පළවෙනියටම මේ අවුරුද්දේ පටන් ගත්ත දවස් ටිකේ කොහොමද ගෙවුනේ කියලා. ඔයාලට මේ පේනවා වගේ අපිට එක එක සෙල්ලම් කරන්න අවස්ථාව සැලසලා දුන්නා. අලුත් පොත් දීලා 2026 අලුත් අවුරුද්ද ආරම්භ කරන්න කලින් අපි මෙන්න මේ විදිහට තමයි පන්තියේ මුල් දවස් දෙක විතර ගත කළේ. ඉතින් ඔන්න ඔහම අපිට මෙන්න මේ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා විවිධ සෙල්ලම් ක්‍රියාකාරකම් කරන්න අවස්ථාව සැලසලා දුන්නා. ඉතින් ඔන්න කංජි දෙකක් ලිව්වා. එක කංජියක තේරුම තමයි බෙන්කියස්සරු අධ්‍යාපනය ඉගෙන ගන්නවා කියන එක. අනික අකයි කුරුමා රතු පාට කාර් එකක් කියන එක. ඉතින් ඔන්න ඔහොම තමයි මම කංජි ලිව්වේ. ඉතින් ඔන්න ඔහම තමන් කැමති කංජි තමන්ට මෙන්න මේ විදිහට ලියලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒකත් ඉවර වෙලා අපි ආපහු මුලින්ම
මෙන්න මේ විදිහට කට්ටියත් එක්ක ඉස්කෝලේ යන්නේ මෙහි තියෙන පූජනීය එහෙම පූජනීය ස්ථානයකට මම හිතන්නේ මෙහි තියෙන පන්සලක් වගේ එකක්. ඉතින් ඒකට තමයි අලුත් අවුරුද්ද අපි මුලින්ම එක් කරගෙන යන්නේ. මං හිතන්නේ අපේ ඉගෙන ගන්න දේවල් වලට ආශිර්වාදයක් අරගන්න කියලා තමයි මේ විදිහට අපිව අලුත් අවුරුද්දේ මුලින්ම අපිව මේ විදිහට එක් කරගෙන ගියේ. ඉතින් ඔන්න මේ කට්ටියම යන්නේ දැන් මෙහි තියෙන පූජනීය ස්ථානයකට. එහෙම පූජනීය ස්ථානයකට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ මෙහි තියෙන උමත්සරිය බලන්න. අන්න ඒ උමත්සරිය බලන්න ගිය වීඩියෝස් මම ඔයාලට මේ වීඩියෝ එකෙන්ම අරගෙන එනවා. ඉතින් මේක ජනවාරි මාසයේ මුල වගේ තමයි මේ උමත්සරිය තිබුණේ. දැන් දවස් ගාණක් වෙනවා. ඉතින් ඒ වුණාට ඔන්න අද තමයි මම මේ මෙමරිස් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. ඉතින් බලන්නකෝ කොහොමද කියලා. ඔන්න අපි මෙහි තියෙන උමත්සරියට ආවා. මෙන්න මේ විදිහට අර ලංකාවේ වගේ පුංචි කඩවල් වගේ මෙන්න මේ විදිහට පාරේ හදලා තියෙනවා. මේ වගේ තියෙන කෑම වර්ග. තම තමන්ට ආස කෑම වර්ගයක් මෙතනින් අරගෙන කන්න පුළුවන්. ඒ වගේම හැබැයි මට හිතෙන දෙයක් මෙතන තියෙන කෑම වර්ග චුට්ටක් ගණන්. හැබැයි රසයි. ඉතින් බලන්නකො මායවශී උමත්සරිය දාසේ අන්න ඔහොම තමයි තිබුණේ.
ඔන්න ඉතින් හවස ගිහිල්ලා පොඩි වෙලාවක් තමයි මත්සරිය ගත කරේ. ඊට පස්සේ එහෙමම අපව අප්පාර්ට්මන්ට් වලට ආවා. ඊට පස්සේ මං කිව්වා අපව අපි අර රෑත් මත්සරිය බලන්න ආවා කියලා. ඔන්න ඉතින් මං යාළුවොත් එක්ක අපව රෑ ආවා මත්සරිය බලන්න. ඉතින් මං ඒ වීඩියෝස් දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් විවිධ වර්ගයේ කෑම වර්ග තිබුණා. ඒ වුණාට මස් ಜಾති වලින් තියෙන කෑම වර්ග නම් මම ටිකක් කන්න බයයි. මොකද මට මෙහි ආපු මුල්ම දවස කියන්නේ මුල්ම දවසට පහුවදා මට මෙහි ආව දවසේ කාපු ඌරු මස් කෑම එකේ තිබිලා ඒක ඇලර්ජික් වුණා. ඉතින් මම ටිකක් මෙහි කෑම වර්ග වලින් ටිකක් තොරව තමයි ඉන්නේ. නූඩල්ස් වගේ දේවල් තමයි ගොඩක්ම කන්නේ. ඉතින් මෙහි මම ගොඩක් වෙලාවට විවිධ දන්නේ නැති මස් වර්ග නම් කන්න යන්නේ නැහැ. මොකද මට ටිකක් ඇලර්ජික්. ඉතින් මම ඔමත්සරිය තිබුණ කෑම වලින් කෑවේ මොනවද කියලා මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝස් වලින්. ඉතින් ජපානයේ මත්සරි කියලා කියන්නේ මෙන්න මේ විදිහට තියෙන උත්සව වර්ගයක්. ඉතින් මේවා විවිධ මාසවල විවිධ අරමුණු හේතුවෙන් පැවැත්වෙනවා. ඉතින් ඒක මමත් මුලින්ම දැනගත්තේ Google එකෙන් සර්ච් කරලා තමයි මේ ඔමත්සරි කියන දේ මොකක්ද කියලා හරියටම දැනගත්තේ. ඉතින් මේවා විවිධ ආගමික අරමුණු සකුරා කාලෙට වෙනම ඔමත්සරියක් තියෙනවා. ඉතින් යන්නේ වගේ විවිධ අරමුණු හේතුවෙන් විවිධ මාසවල මේ විදිහට ඔමත්සරි පවත්වනවා.
ඉතින් මේ නූඩල්ස් එකයි තව එක කෑම වර්ගයකුයි තමයි ඉතින් ඔන්න අපි අරගත්තේ. ඉතින් මේකත් හරිම රසට තිබුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඉස්කෝලේ පළවෙනි සතිය ගෙවිලා ගියේ. ඉතින් තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.